අපි විභාගය දීපු ළමයි ඉන්නවද? ඉන්නද අපේ සඳරුවන්ද? කවුස සඳරුවන් ගැන ඉතින් මට ගොඩාක් සතුටුයි. සඳරුවන් කොහොමද ලකුණු තිබ්බේ? මගේ ලකුණු 90ක් තිබ්බස. ලකුණු 90න්නේ. ඉතින් සඳරුවන් පන්තියට අවසාන කාලේ එක දිගට ආව කොහොම හරි සඳරුවන් කියන්නේ අර ගොඩක් මහත් වෙච්ච කෙනෙක්. වැඩේ කොහොම රැතෑරියෙත් නෑ. තමන්ගේ ටාගට් එකට අරමුණ වෙන වැඩ කරලා හොඳ ලකුණක් අරගෙන හොඳ ප්‍රතිඵලයක් ගත්ත කෙනෙක් තමයි සඳරුවන් කියන්නේ. ඉතින් සඳරුවන් ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් සඳරුවන්ට ලකුණ දැක්කට පස්සේ මොකද හිතුනේ? ලකුණු දැක්කට පස්සේ මට ඒක හිතාගන්න බැයි. මට ඇත්තටම මගේ සිබියට ඕල් එක මට කඳුළු වගේ අවස්ථාවක් දැක්කම ඒ තරම් සතුටුයි. මං සර්ටත් එළියට ආවම මං සර්ට කෝල් එකක් ගත්තේ. මට ඒ මොහොතේ සර්ට කතා කරගන්න ටිකක් අමාරුවෙන් හිටියද මට. ඒ තරම්ම මේ මං අර සර්ට ආපු ගමන් එකපාරට මම සර්ට කිව්වනේ මට ලකුණු 65යි කියලා. ඉතින් සර් ගෝ ගියරත් ඒක න වෙන්න බෑ සඳරුවා මම විශ්වාස කරන්නේ නැහැ කියලා. මෙහෙමයි කියලා. ඔව් ඉතින් මම යන්න කලින් කොහොම හරි වගේ ලකුණු කිව්වනේ. ඔව් මට දැන් මාස දෙකකට කලින් ඉඳලා කිව්වා සඳරුවා ඔයා දැන් කොහොමත් 92 වෙල ලකුණක තමයි ඉන්නේ කියලා. ඔව් ඒක තමයි අර යන්න කලින් කොහොම හරි වගේ ඔයා පාස්ද නැද්ද කියන එක මං කිව්වා කොහොම හරි. ඉතින් ගොඩක් සතුටුයි සඳරුවන් ඔයා ගැන. ඔය අනිත් කට්ටියටත් ඇත්තටම ආදර්ශයක් වෙනවා. මොකද ඒකට හේතුව ඔයා කරන රැකියාවත් එක්ක ඒකත් කරන ගමන් එතකොට මේ එක්සෑම් එකටත් හොඳම ලකුණක් ගන්න මේ වෙනෙමුත් මහන්සි වුණානේ ගොඩක්. ඉතින් ඒ නිසා අර අනිත් ළමයිටත් එක පැත්තකින් ඔයාව හොඳ ආදර්ශයක් සඳරුවන්. ඉතින් ඔයාට විභාගයට ආපු දේවල් ටික මතකද? සර් මට මේ මතකයි සර් මට තියාගෙන තියෙන්නේ. හරි සඳරුවන් ඔයාට විභාගයට ආපු දේවල් ටික කියමු අපි අනිත් ළමයිට කරමු ඒක. ඉස්සලාම වී කපන රූපයක් ආව සර්. ඊට පස්සේ ආරක්ෂිත සපාතු දෙකක් ආවා. එතකොට මේ එක අකුර කඩ ඉස්තනක් කියලා තිබුණ එකට මේ වී තෝප්පියකින් වී කෑල්ල අයින් කළා. ඒ වගේම ළඟ යන වචන නැහැ දුර දුර වචන තියෙන්නේ වී තෝප්පිය කියලා ඕන කෙනෙකුට ඒක හොයාගන්න පුළුවන් විදිහට තිබ්බේ. ඊට පස්සේ මේ දුක්ව තිබ්බා සුයොන් තිබ්බා. ඒ ටික තියලා අර උන්දොන් කියලා ගන්න තිබ්බා. උන්දොන් එක තිබෙනේ අම්ෂික් වගේ දුර දුර වචන. ඊට පස්සේ තිබ්බා ග්‍රැම එකක් එක ග්‍රැම එකයි මට ඇවිල්ලා තිබ්බේ ගුණා තිබ්බ ගන්න. ඒක ඉතින් අපේ ආයතනයේ නිලැඳුම කියලා හිස්තනක් දාලා ඒ කියන්නේ ඕ පාස් වෙනුම අදිනවා කියලා එහෙම ගන්න තිබ්බස. ඊට අමතරව තිබ්බ ප්‍රස්තාර එකක්. ඊට පස්සේ ආයෙත් එචා එකක් ඇවිල්ලා තිබ්බස ඒක තෝරන්න. ඒකත් හරි ලේසි ප්‍රශ්නයක්. ඊට අමතරව ඡේද ප්‍රශ්න ආව මට 3ක් තක්කලි හදන ක්‍රමය ගැන දීලා තෝරගන්න. ඒකේ අර තක්කලි හදන ක්‍රමය කියලා තමයි ඒකෙත් ගන්න තිබ්බේ. අර සර් කලින් මේ ප්‍රශ්නේ අපිට කරලා තිබ්බස. ඉතින් ඒක ඇත්තටම එහෙම අමාරුවක් වුණේ නැහැ මේ ප්‍රශ්නේ නම් අර. ඊට අමතරව අර අපි අර ආහාර ගන්නකොට මේ වත්වල දාලා අනලා කනවා සුප් තියාගෙන අර මැද්ද මේසෙ තියාගෙන කනවා කියලා ඒ ප්‍රශ්නේ ඒ විදිහටම ඇවිල්ලා තිබ්බස. ඒත් ඒකත් අපි පන්තියේ කලින් කරලා තිබ්බා. ආයෙත් තාපාරක්ෂක උපකරණ ගැන ඇවිල්ලා තිබ්බස. මේ ඒක මේ එච්චර අමාරු නෑ සර් ඒක. මට හිතෙන්නේ මගේ මේ එක ප්‍රශ්නේ මේ ප්‍රශ්න දෙක බැලන්ස් වෙලා යන්න තේ කියන්නේ ඉල්ගියෙන් දෙකක් යනදී තත්ජියන කොහොමද දෙකක් ගියා ඒක මට තේරුණාද? ඊට අමතරව මේ තත්ජියනස එච්චර කියන තරම් එහෙම ලොකු අමාරුවක් නෑ සර් නිකන් අර කනට මී පැණි දැම්මා වගේ ඇහෙනවා නේ. බෝලයක් ආවා බෝලේ ගන්න තිබ්බේ ගේ මේ ගේ වලින් ඊට පස්සේ කිම්පප් 6ක් ඇවිල්ලා තිබ්බා. ආයේ පොත් 6ක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ නම් දයෝජ ප්‍රශ්න 3ක් විතර සෙට් වුණා. අර රූප පේන්නේ නැතිවත් ප්‍රශ්න 3ක් විතර තිබ්බද. කොහමරි ඒ වගේ අර නම් දයෝජ ප්‍රශ්න වලින් තමයි මට දෙකක් ගියේ. හැබැයි 38 39 40 ඒ ප්‍රශ්න ටික සෑහෙන ලේසිද. ඒ ටික හොයාගන්න ලේසි. අර ඊට අමතරව අර වචනේ දීලා හොයන්න තියෙනවා දැන් තුග්ගු වගේ දුන්නොත් එමේ ඉතින් එහාට ආයේ ඒ ළඟවත් තියෙන වචනයක් නැහැ. නිකම්ම අපිට ඒක හොයාගන්න පුළුවන්. ඒ ටික තමයි සර් ආයේ මට මතකේ හැටියට වෙන නම් මට මතකයක් නැහැ මේ කියලා ගත්ත මං කොලේක. සඳරුවන් එතකොට ඔයාට මේ ගුණා කියන ක්‍රමේ කාවනේ. ඒක ආයෙ නිලැඳුම අඳිනවා හෝ කියලා නේද? දැන් නිලැඳුම අපේ ආයතනයේ නිලැඳුම අඳිනවා කියලා අඳිනවා හෝ පහසු වෙනම අඳින්න පුළුවන් කියලා තමයි ආවේ. හරි හරි. ඒකෝර සර් මට පොඩ්ඩක් කියන්න මම සර් ක්ලාස් එකට ආවේ. ඇවිල්ලා මම සර් එක්ක උපරිම මාස 4ක් වගේ තමයි වැඩ කරේ. ඒ මාස 2ක් 3ක් වගේ තමයි බලනකොට වැඩ කරලා තියෙන්නේ. ඒකට එනකොට පළවෙනි පේපර් එකට ලකුණු 12යි තිබ්බේ. ආයෙ සර් ආපු ගමන් මට කිව්වා මෙහෙමයි මං එන්න කලින් ටිකක් කොරියන් කලින් කරලා තිබුණ හින්දා මේ සර් දැන් එහෙම සර් මම රියෝගෝ හදාගුවේ මට ඒකටවත් එහෙම උත්තරයක් දී ගන්න පුළුවන් හැකියාවක් තිබ්බේ නැහැ සර්. ඊට පස්සේ සර් කිව්වා එනවා සඳරුවන් ඔයා කරලා තියෙන විදිය
හරියන්නේ මිචරකල් මගේ ක්‍රමට වැරටි කර යන් කියලා මේ ඉතින් අන්තිම දවස යනකොට මට ග්‍රම 120ම කට පාඩස ආයිති එතන හට දෙයක් නෑසමට ඔය කියනවා යන්න කලින් විභාගට යන්න කලින් මම ඇහුව දෙපාරක් කරන්නේ ඔවුසේමට රෑත්ස ගෝල්ලක් රීට කලින් මාසකට කලු සර්මයින් ග්‍රමග නැහව ඇබයි ඊට පසි සර්යමට ග්‍රමගෙන මයි ඇහුව මන මේ ග්‍රම අවුලක් නෑ සඳරුන්නගේ මට ඒ ගැන සියක් විසාද ඒ මට මංගනවත් මෙච්චරල විසා තිබෙන ඇස ළමෙක් දැක්කම කියන්න පුළුවන් වැඩේ හරියට කල්ලා තියෙන නැත්තම් භාගට කරලා තියෙන කියලා කියන්න පුළුවන් ඉතින් සඳරුවන්ට අපේ පන්ති පිපරට කොහොමද ලකුණු තිබුණේ මුල්ම දවසල්න ඇත්තර මට 12 13 දාදර ඊවස එක පාරටම ස්ථාවරයක නාවස ලකුණු 15 පල්ලට බහින්න ඒ ලාල් පල්ලයට බයින් නැතික 17ට වගේාව ඊට පසන සය මගේ 18 දානම තමයිත 20ත් වැදුන ඇත්තරම එම ඉස්ස වැදන දසුත් තිබ 18 දානමනම් කන්ෆෝර්ම වැතුන සතික ගොඩක් සතුට සඳරුවන් ගැන මොයිකවගේ ඇත්තටම අනිත් ළමයටත් ආදර්ශයක් එකට හේතුව සඳරුවන් තමන්ගේ ජොබ්බෙක් කරන ගම එක නවා අමාරුම් ජොබ්බයක් කරන්න ඒවගේ ජොබ්යක් කරන ගමන් කොහමාරි මේ වැඩෙත් බැලන්ස් කරගෙන හොඳ ලකුණක් ගත්තන ඉතින් මට සතුටුයි ඉතින් සඳරුවන්ට ඉතුරු වැඩටිකත් හොඳින් කරගෙන ඉක්මට කොරියාවට යන්න ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා අනේ ඔව්ස මේ මම සර්ටනේ ඇත්තටම සර්වාගේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරපේ අම්මට තාත්තටත් ගොඩාක් පින් දෙනවාස ඊට අමතර දැන් ගෲප් එකේ මේ අර අපිත් එක්ක මීටපු තව ඉන්න කට්ටින්න නම් වශයෙන් කිව්ව තරහයනවා ඉතින් හැමෝම උදව් කරා විභාගෙ ලියනකොට කෝල් ගත්ත කතා කරා ඇත්තටම සතුටුයි ඉතින් මේ ඇත්තටම සතුටුයි සමස ජීවිතේ ගත්ත හොඳම තීරණයක් මේ සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඉත් එක එහෙනම් ගොඩක් ස්තුතියි සඳරන් පන්තිට ආවට හරි හොඳයි පුස්සන්නයිස